වැඩ සිටින මහා සංඝරත්නයෙන් අවසරයි ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ සභාපතිතුමා කොමසාරිස්තුමා ඇතුළු බාලදක්ෂ කොමසාරිස්වරුනි අමාත්‍යාංශ ලේකම්වරුනි රාජ්‍ය නිලධාරීවරුනි ආරාධිත අමුත්තනි ආදරණීය දූපුතුනි මිහිඳු මහරහතන් වහන්සේ ලංකා ගමනය සංකේතවත් කරමින් උදාවන පොසොන් උත්සවය අප හැමෝටම වැදගත් ආගමික හා සංස්කෘතික මහෝත්සවයක්. පොසොන් කියන්නේ හුදෙක් ආගමික මුහුණුවරකට පමණක් සීමා වූවක් නෙවෙයි එයින් ඔබට ගිය උතුම් සංස්කෘතික දායාදයක් අප රටට උරුම කර දුන් විශේෂ අවස්ථාවක්. එවැනි දිනයක් වෙනුවෙන් කොළඹ දිසාව කේන්ද්‍ර කර ගනිමින් අද ලංකාවේ විවිධ ප්‍රදේශවල බාලදක්ෂීන් එකතු වෙලා රාජ්‍ය සහ පෞද්ගලික අංශ දායක කරගෙන ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමේ ප්‍රථම වරට සංවිධානය කරන කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය විවෘත කිරීමට ලැබීම පිළිබඳව මම සතුටට පත් වෙනවා. බාලදක්ෂ ව්‍යාපාරය කියන්නේ හැමදාමත් රට දය වෙනුවෙන් කැපවෙන ජාතික ව්‍යාපාරයක්. අද මෙම උදාර කාර්ය සාර්ථක කර ගැනීම සඳහා දායක වූ රාජ්‍ය හා පෞද්ගලික ක්ෂේත්‍රයේ සියලුම ආයතන වලට මගේ හෘදයාංගම ස්තුතිය පුද කිරීමටත් මම මෙය අවස්ථාවක් කරගන්නවා. වර්තමානයේ බාලදක්ෂ ව්‍යාපාරය වෙනදට වඩා අලුත් මුහුණුවරක් ගනිමින් මෙවැනි සමාජ සත්කාරක වැඩසටහන් වෙත යොමු වී තිබෙනවා. සෑම බාලදක්ෂයෙක් සතුව තිබිය යුතු උතුම්ම ගුණාංග ඊටාම වැදගත් වෙනවා අපි සියලු දෙනාටම. බාලදක්ෂීන් සෑම විටම තමාට සහ අන් අයට අවංක විය යුතුයි. වචනය ඕනෑම කෙනෙකුට විශ්වාස කළ හැකි විය යුතුයි. ඒ වගේම අන් අයට උපකාර කිරීම තම පරම යුතුයකම ලෙස සලකා උදව් අවශ්‍ය ඕනෑම මොහොතක පෙරමුණ ගැනීමට තරම් පරාර්ථකාමී සහ කරුණාවන්ත විය යුතුයි. අද දවසට අපිට අත්‍යවශ්‍ය වන ගුණාංග. නීතිගරුක සහ විනයගරුක පුරවැසියෙකු ලෙස සමාජය තුළ ආදර්ශමත්ව ජීවත් වීමට නම් බාලදක්ෂයන් සතුව විනය සහ කීකරුකමද අත්‍යවශ්‍යයි. ජාති ආගම් හෝ වෙනත් දේවල් වලින් වෙන කිසිම ભેදවලින් තොරව සැමට සහෝදරත්වයෙන් සැලකීම සහ කණ්ඩායම් හැඟීමෙන් යුතුව සහයෝගිතාවෙන් වැඩ කිරීමද බාලදක්ෂයන් යුතු ප්‍රධාන ලක්ෂණයක් බව මම සිහිපත් කරන්න කැමතියි. විශේෂයෙන්ම ඕනෑම අභියෝගයකදී නොසැලී සිනාමුසු මුහුණින් යුතුව බාධක ජය ගැනීමට කටයුතු කරන ධෛර්යවන්ත භාවයද බාලදක්ෂයන් සතුව තිබිය යුතුයි. මෙවැනි වටිනා සමාජ සත්කාර සහ සංස්කෘතික වැඩසටහන් බාලදක්ෂ ව්‍යාපාරය හරහා සංවිධානය කිරීම මගින් දරුවන් තුළ කුඩා කල සිටම පරාර්ථකාමීත්වය නායකත්ව ගුණාංග සහ සමාජ වගකීම් පිළිබඳ හැඟීමක් ඇති වෙනවා. අද අපේ අධ්‍යාපන ක්‍රමය තුළ අධ්‍යාපන පද්ධතිය තුළ අපේ තරුණියන් තුළ අපි වර්ධනය කරන්න බලාපොරොත්තු වෙන ගුණාංග තමයි මේවා. ඒ නිසාම තමයි අපි බාලදක්ෂ ව්‍යාපාරය අපේ පාසල් පද්ධතිවල තුළ ශක්තිමත් වෙනවා දකින්න කැමති. විශේෂයෙන්ම මෙවැනි ආගමික උත්සව කේන්ද්‍ර කර ගනිමින් කෙරෙන වැඩසටහන් තුළින් දරුවන්ගේ අධ්‍යාත්මිකව මෙන්ම ගුණධර්ම අතින්ද පෝෂණය වෙනවා. අනාගතයේදී රටට හිත ඇති මානව දයාවෙන් පිරුණු ශක්තිමත් පුරවැසියන් බිහි කිරීමට එය ඍජුවම දායක වෙන කරුණකි. අවසාන වශයෙන් ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය ප්‍රථම වරට සංවිධානය කරන කොළඹටත් පොසොන් ජාතික බාලදක්ෂ පොසොන් කලාපය නිල වශයෙන් විවෘත කළ බව සතුටින් ප්‍රකාශ කරමින් සියලු කටයුතු සාර්ථකව වේවායි ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.